Rahul, sir. Hello? Rahul, Mantigla. කණ්ඩායම් දෙකකට බෙදලා නැවතත් ආචාර්ය කරනාකාරය ඔබගේ උතුම්මාගේ සම්මානයක් ලබා දෙන මොහොත ඉදිරියට වගේම පිටපස්ස උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පිටපස්සේ ගමන් කිරීමේදී මොන්ගේ වෛද්‍ය භාවිතා කළා තමයි පිටපස්ස ඇති බාධක හඳුනාගන්නේ. ඉතින් අපි මේ නරඹන්නන්ට වගේම අපිට බොහොම අපූර්වට වැදගත් විදිහට වැදගත් නොවනලාගේ පුංචි අලිපස්ස කියලා මෙන්න මේ විදිහට පාඩු වෙන්න පුළුවන් කියලා තමයි මේ ඔබට පෙන්නන්නේ. අපේ මේ පොත පහක් තියෙනවානේ. ඉතින් මොකද කියන්නේ ඔයාලගේ අකුලේ මේ පොත පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට පොතේ ජීවත් වෙන විශාලම සත්වයා විදිහට තමයි අලිය සැලකෙන්නේ. ඒ නිසාම ඔවුන් දෙවන් දෙකට නම් කළා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අලියෙක් නම් ඉදිරි පාදයේ මේ පොත පහක පිටපස්ස පාදයේ මේ පොත හතරකට එක්ක ඔක්කොම මේ පොත පිටානේ 17යි. හැබැයි අප්‍රිකානු අලියන්ගේ නම් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරි පාදයේ නියපොතු 4ක පිටපස්ස පාදයේ නියපොතු 3කට එක්ක ඔක්කොම නියපොතු පිටන්නේ 14යි. අපේ මේ අලියාලුවන් තිබුණාට අලි සෙල්ලම් කරලා මහන්සි විතරද කොහෙද? දැන් මේ සුපර්ජනේටර් නිදාගෙන තමයි මේ ඔවුන් සූදානම් වෙන්නේ. සීනපායි සතනතුරින් කෙටිම කාලයක් නිදාගෙන ලබන්නේ මොවුන්. පැය 2-3ක් වගේ ඉතා කෙටි කාලයක්. ඉතාමත් නිරෝගී අලියතුන් තමයි මෙන්න මේ විදිහට බිම වැතිර නිදාගන්නේ. හැබැයි රෝගී වුණ අවස්ථාවල නම් මොවුන් මේ විදිහට බිම වැතිර නිදාගන්නේ නෑ. ගහකට වාඩි වෙලා තමයි නිදාගන්නේ. ඒ මොකද විශාල ශරීරය සමබරව තියන්න එකට ගන්න අපහසු වෙන නිසා. ඉතින් බලන්නකෝ අපේ මේ මාධවී අලි සමාජිකාව අනිත් අලි සමාජිකාවන්ගේ නිදාගෙන ඉඳි හරි අපූර්වට ආරක්ෂා පිළිබඳ සහභාගී නැති. ඔබගේ උණුසුම අපල සංවාදයක් ලබා දෙව. අලුත් වල කියන්නේ රංචුවෙන් ජීවත් වන සත්ත්ව කොටසක්. මොන්ගේ රංචුව මාත්‍රෝ මූලික වෙනවා. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියෙකුගේ උරහිස් මට්ටමට උස මනින්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. අලියෙකුගේ ඉදිරි පාදයේ වට ප්‍රමාණය මැනලා ඒ නාගය දෙකෙන් වැඩි කළ නාගය තමයි අලියෙකුගේ උරහිස් මට්ටමට උස වෙන්නේ. ඉතින් ඔයාලා කැලේක ඇවිදගෙන යද්දී අලියෙකුගේ ඉදිරි පාද ලකුණක් දැක්කොත් ඔයාලට පුළුවන් මේ අලියගේ උස ගණනය කරලා බලන්න. ඒ වගේම මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් අනුගමනය කරන සම්මත මිනුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවේ අයට නම් අලිය කියලා කියන අරුම පුදුම සතුට නෙමෙයිනේ. අත අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල හස්තියා විදිහට පෙරහැර ගමන් වලට වගේම බරුත්තුල ගැන අන්නත් භාවිතා කරලා තියෙනවා. අලුතින් ආපු යන්ත්‍ර නිසා මොන්ජින් මේ දේවල් කරගන්න එක දැන් අඩු වුණත් තායිලන්තයේ වගේ රටවල් වල තරමක් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාලුවා කොටයක් අරගෙන යන විදිය. මේ අලට එක් වාරයකට කිලෝග්‍රෑම් 350ක පමණ බර ඉක්මීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවද අපේ මේ අලියාලුවා මේ කොටේ අරන් යන ආධාරයෙන් මොකක්ද කියලා? ඒක අපි හඳුන්වන්නේ වෙලුව නම් මේ වෙලුව සකස් කරලා තියෙන්නේ කිතුල් කෙඩි ආධාරයෙන්. ඒ මොකද මොන්ගේ මේ දස්වලට වෙන හානිය අවම කරගන්න තමයි කිතුල් කෙඩි වලින් මේ වෙලුව සකස් කරලා තියෙන්නේ.